සුබ දවසක් යාළුවනේ. අද අපි හදන්නේ ඉතාලියේ ලසාඤ්ඤා. අපි දැන් බලමු මේ මොනවාද උවමනා කරන්න මේකට කියලා. මේ තියෙන්නේ අඹරගත්තු මස් වෙනම ඉතාලියේ සෝස් එක මම දැන් බෝතල් දෙකක් ගත්තා. ඔලිවි තෙල්, කෑලි මිරිස්, මේ පෙන්නන්නේ සුදු ලූණු. මේකට ලුණු ස්වල්පයක් ඕන වෙනවා. මේ බැසිල් කොළ. මේ පෙන්නන්නේ මේක අපි මස් එක සාදා ගන්න විදිය. මේකට ඇතිලියක් රත් වෙන්න තියලා ඒකට මං ඔලිවි තෙල් හැඳි 4ක් විතර මේකට දාගන්නවා. ඊට පස්සේ ඒක චුට්ටක් රත් වෙන්න තියලා ඒකටම අපි දාගන්නවා කපාගත්තු සුදු ලූණු බික් 3ක් විතර මම වැඩිපුර අරන් තියනවා. මේක හරක් මස් අඹරපුවා එකක් නිසා. මේ සුදු ලූණු ටිකත් කෑලි කපලා ගොඩක් පොඩියට කපන්න එපා. මේක නම් මම ටිකක් ලොකුවට කැපුවේ. ඒක කපලා ඉවර වෙලා මේක තෙල් එක රත් වෙද්දිම මේකටම දාගන්න. චුට්ටක් රන්වන් පැහැයට බෙදෙන්න දෙන්න ටිකක්. මෙහි අය නම් මේ සුදු ලුණු අයින් කරනවා ඉතාලියේ අය. අපි නම් ඉතින් මේ විදිහටම කනවා. අපි සුදු ලුණු භාවිතා කරනවානේ ගොඩක්. ඒ නිසා අපි ඕක කනවා. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් හැන්දක් විතර දාගන්නවා. මෙහි අය ගොඩක් කෑලි මිරිස් කනවා අඩුයි. මම මගේ ක්‍රමයට චුට්ටක් සැර ඕන නිසා මං කෑලි මිරිස් අවශ්‍යම නැහැ කෑලි මිරිස්. ඒකත් චුට්ටක් රන්වන් පැහැයට එන්න දීලා ඊට පස්සේ මේ මස් ටික මම මෙතන මස් කිලෝ එකක් තියෙනවා. ඒ ටික හිමිට පොඩ්ඩක් දාන්න ඕන. පොඩ්ඩක් එහා මෙහා වෙන්න. මේ හරක් මස් එක මෙහි අඹරගත්තුව තියෙනවා හරක් මස්. ඒකෙන් තමයි මම මේ ගත්තේ. මේක චුට්ටක් බෙදෙන්න දෙන්න කලවම් කරන්න. ඒක චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ පොඩ්ඩ ඔයාලට තේරෙනවනේ රතු පැහැය පොඩ්ඩක් එහා මෙහා වෙනකන් හොඳට කලවම් කරන්න. අඹරපු අර විදියටම කැටයක් වගේ තියෙනවනේ චුට්ටක් එහා මෙහා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි දාන්නේ මේකට ඉතාලි සෝස්. මම සෝස් බෝතල් දෙකක් ගත්තා. මේකේ මස් ප්‍රමාණය වැඩි නිසා මේ ඔයාලට පෙන්නන්නේ ඒක සෝස් බෝතල් දෙක මේකට දාගන්න. මේකට සූකෝ කියලත් කියනවා. මේ තක්කාලි පොඩි කරලා අරගෙන ඒකේ සාරය තමයි. ඒකට සූකෝ කියලත් මේ කියනවා. ඒව බෝතල් දෙකක් මම මේ දාන්නේ. ඒකත් දාලා ඊට පස්සේ මේකට ලුණු කුඩු අපිට තේරෙනවනේ අවශ්‍යයි කියලා ප්‍රමාණය. ඒ මස් ප්‍රමාණය අනුවට ලුණු කුඩු මම නම් ඉතින් හැන්දක් තමයි දාගත්තේ. ඒකටම ඊට පස්සේ බැසිල් කොලත් මේක කලවම් කරලි වෙලා බැසිල් කොලත් මේකටම දාලා කලවම් කරගන්න. ටිකක් මං එහා මෙහා කරගන්න ඔයාලට පේනවනේ. ඊට පස්සේ චුට්ටක් කලවම් කරලා ඉවර වෙලා මම මේ දාන්නේ බැසිල් කොළ. බැසිල් කොළ වැඩිපුර දැම්මත් අවුලක් නැහැ. මං චුට්ටක් වැඩිපුරම තමයි දාගන්නේ. මං මේ රසට හරි ආසයි. ඒ නිසා බැසිල් කොළ චුට්ටක් වැඩිපුර මං දාගන්නවා. ඒකත් කලවම් කරලා ඊට පස්සේ පොඩ්ඩක් වහලා තියාගන්න තැම්බෙන්න. මම මේක විනාඩි 45ක් 50ක් අතර මේක මං තඹ ගත්තා. මේ තියෙන්නේ විනාඩි 45ක් 50ක් අතර මං වෙලාව බලලමයි තඹ ගත්තේ. මට තේරෙනවා තැම්බිලා ඇති කියලා. චුට්ටක් හින්දෙන්න ඇරිය නැත්තම් මං හදන එකෙන් වැඩක් නැහැ. ඒක ඒ නිසා මේවා කරගත්තේ විදියට හින්දලා. මේ තියෙන්නේ ෂීට් එක. මං ගත්තේ ෆ්‍රෙෂ් එක. තම්බලා ගන්න එක නෙමෙයි මං එවෙලෙම භාවිතා කරන එක ගත්තේ. මේක විනාඩි 20ක් තැම්බෙන්න තියන්නේ. මේ තියෙන්නේ චීස් මොසරෙල්ලා එකයි ප්‍රෝවෝලා එකයි මේ තියෙන්නේ බෙෂමෙල්ලා එක. මේක අපිට හදාගන්නත් පුළුවන් ගෙදර. ඒ උනාට මම පැකට් ගත්තේ. මේ තියෙන්නේ චීස් කුඩු එක. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේක තට්ටුවෙන් තට්ටුවට පියවරෙන් පියවරට යන්නේ. මේ තියෙන්නේ මං හදාගත්තු මස් අඹරපු එක. දැන් මේ හදාගෙන සූගොත් එක්ක මේ එක තට්ටුවක් දාගන්නවා. තැටියකට කේක් තැටියක් තමයි මම භාවිතා කරන්නේ. ඒකට පොඩ්ඩක් අවරලා ඊට පස්සේ මම මේ ලසාඤ්ඤා ෂීට් එකකින් එකක් දානවා. ඒ දාලා ඉවර වෙලා මේ තැටිය වහන්න ඕන වටේ සේරම කවර් කරන්න ඕන. මම ඒක තමයි දැන් මේ කරන්නේ. චුට්ටක් ඔයාලා බලා ගන්නකො අනිත් පටියකින් කෑලි කපලා පටිය වහනවා. අර නොපෙනෙන්න තැටියේ යට කොටසම වැහින්න ආවරණය කරගන්න විදිය තමයි මම මේ පෙන්නන්නේ. ඊට පස්සේ මේ දැන් තවරලා ඉවරයි. ඊට පස්සේ මේ මස් අඹරපු එක ආයෙ තැටියේ වැහෙන්නම අතුර ගන්න ඕන.
ඒක අතුරගෙන ඉවර වෙලා දැන් මේ තියෙන්නේ මුළු තැටියම වැහෙන්න මේ කහපාට ෂීට් එක. වැහෙන්න අපි අතුර ගන්න ඕන. ගොඩාක් ඝනකමට නෙමේ. තරමකට අපි සේරම මේ කහ ෂීට් එකට වැහෙන්න අපි අතුර ගන්නවා. මම මේ අස්සව මුල්ලයි සේරම අතුර ගන්න විදිය. ඊට පස්සේ අපි මොත්සරෙල්ලා චීස් කෑලි කපා ගත්තුවා. ඒවා අතුරනවා. මේ තියෙන එක වටයක් මේවා කරන එක දානවා. ඊට පස්සේ අපි දානවා ප්‍රෝලා මෙහි තියෙනවා ඒක නූල් චීස් එක දිගට රත් වුණාම ඇදෙනවා ඒක. ඒක තමයි දාන්නේ මේ. මොත්සරෙල්ලා එක නම් ලංකාවෙත් ගන්න තියෙනවා. මේ බෙෂමල් එක මං හිතනවා ලංකාවේ ඇති කියලා. ඒ වුණාට මේක හදාගන්න එක ඔයාලට ලේසි. මම පස්සේ දවසක ඒක පෙන්නන්නම්. මම පැකට් ගත්තේ ලේසි නිසා ඒකෙන් ටිකකුත් මේකට අතුරු ගන්න ඕන. ඊට පස්සේ මම මේ දාන්නේ චීස් කුඩු එක. කුඩු කරපුවා තියෙන පැකට් එක ඒක තමයි දාන්නේ. මේ විදියටම දෙසෑරයක් තුන් සැරයක් තැටිය පිරෙන්න මම පස් සැරයක් විතර මේක අතුරු ගත්තා. ওই විදියට ওই ක්‍රමයටම පස් සැරයක් ෂීට් එක දානවා, මස් සම්බරපුව දානවා. ඒ විදියටම කරගන්න. මේ තියෙන්නේ අවසානය. මේ ඔයාලට දිස් වෙන්නේ අවසානය. මම මේ ෂීට් එකේ තියෙනවනේ වෙලාව තිබුණේ විනාඩි 20ක්. මං දැන් විනාඩි 20ක් පෝරණයට දාලා මේ ගත්තේ. මේ තියෙන්නේ අවසානයේ ඔයාලට දිස් වෙන්නේ අවසාන විනාඩි 20කට පස්සේ මං ගත්තු එකයි. දැන් මේ මං කෑල්ලක් කපලා පෙන්නන්නේ පියවරින් පියවර තට්ටුවෙන් තට්ටුවට දාපු එක ඔයාලට පෙන්නන්න නිසායි. හරිම ලස්සනට ඒක අතුරලා ඇවිල්ලා තියෙනවා අතුරගත්තු විදිය. මේ තියෙන්නේ කෑලි කපලා ඉවර වෙලා මේ තට්ටුවෙන් තට්ටුවට පියවරින් පියවරට ගත්තු කොටස. මේ වගේ කෑම හදනවා බලාගන්න ශානියන් රෙසිපි මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්. චිස් පිටයි.